සුබ සන්ධ්‍යාවක් සියලුම දෙනාට. මෙතන මම හිතනවා මේ ඉන්නෝ මගේ ගුරුවරු ඒත් එක්කම හිතවතුන් සහෝදර සහෝදරියන් ගොඩක් ඉන්නවා. ඉතින් මයුරි මට කතා කරලා කියනවා පහුගිය දවසක අක්කේ මම තව පොතක් ලිව්වා. ඒ පොත එළියට දාන්න හදන්නේ. මයුරි කතා කරන්නේ මෙන්න මෙහෙම. මම කැමති අක්කේ උඹේ කතාව කියනවා. ඒ මයුරිගේ මේ සහෘද ආමන්ත්‍රණය. ඉතින් මං කිව්වා කතා නම් ගොඩක් තියෙනවා මගේ. කොයි කතාවද දැනගන්න ඕනේ කියලා. මයුරි මාව සාමාන්‍යයෙන් නිතර දෙවේලේ හම්බුනේ නැති වුණාට කතා බහ කළේ නැති වුණාට මයුරි මාව සාමාන්‍යයෙන් හොයන කෙනෙක්. ඉතින් ඒක නිසා මමත් මයුරිව හොයන කෙනෙක්. ඉතින් මයුරිට ඕන වුණා මගේ කතාවේ ඇය බලාපොරොත්තු වෙන කතාව මේ මෙතන ඉන්න පිරිසටත් ඒත් එක්කම මෙතන තියෙනවා කැමරා ගොඩක් සමාජ මාධ්‍ය මේ වෙලාවේ පාවිච්චි වෙනවා. ඒ හැමෝටම දැනගන්න මගේ කතාව කියන්න. ඒක තමයි ඇගේ ඉල්ලීම. හැබැයි මම මේ පොතේ එක කොටසක් විතරක් හොරකම් කළා. මොකද මේ පොත ඇතුලේ මමත් ඉන්න නිසා. මට අයිතියක් තියෙනවා මේ පොත ඇතුලේ මමත් ඉන්න නිසා පොත ඇතුලෙන් යමක් ගන්න මම පුංචි කොටසක් විතරයි ගත්තේ. විනාඩි 10යි. මම බොහොම ඉක්මනින් ඒ විනාඩි 10 ඇතුළත මේ කතාව කියන්න ගියොත් මේක ලොකු කතාවක්. නමුත් මම ඒක අවශ්‍යම කාරණා ටිකක් එක්ක විතරක් කියන්නම්. මගේ ජීවිතේ මම පටන් ගන්නේ මගේ ගම ගත්තොත් එහෙම ත්‍රිකුණාමලේ කන්දලේ. මෙතන ඉන්න සමහර මගේ හිතවතුන් දන්නවා මගේ ගම ගැන විස්තර. එතකොට මම බොහොම පිටිසර ගමකින් තමයි කොළඹට එන්නේ. හැබැයි මගේ පුංචි කාලේ ඉඳලා තිබුණා විශාල අරමුණක්. මම මාධ්‍යයට එනවා කියන එක. මාධ්‍ය ශාස්ත්‍රයට එනවා කියන ඒ අරමුණ මගේ තිබුණා පුංචි කාලේ ඉඳලා පාසල් යන කාලේ ඉඳලා. ඒ නිසා මම මේ අයෝමත්‍ර තුල මම මාව දැක්කේ අන්න ඒ නිසාම තමයි. ඒ කියන්නේ මගේ පාසල් කාලේ ඉඳලා මට තිබ්බ ඉලක්කය එක්ක අද වෙනකොට මම ඇවිල්ලා තියෙන ගමන. එතකොට මම මේ පාසල් කාලේදී දැකපු හේනේ මේ පුංචි තිරේ මම හිතුව දවසක මම අනිවාර්යෙන් මේ තැනට එනවා කියලා. හැබැයි මේ තැනට එන්න මම විශ්වාස කරනවා මට එදා එක ලොකුවට වැටහුනේ නැහැ. මම හිතනවා මම වාසනාවන්තයි මම තෝරාගත්තු මාර්ගය. මොකද මට පස්සේ කාලයකදී තේරුණා මේ මාර්ගෙට එන්න අවස්ථා දෙකක් තියෙනවා. විශේෂයෙන් කාන්තාවකට. ඒ අවස්ථා දෙක තමයි ඒක මාධ්‍ය වෙන්න පුළුවන්, කලාව වෙන්න පුළුවන්, පෞල් පරිසරය, පෞල් පසුබිම. සමහර විට අම්මා තාත්තා වෙන්න පුළුවන්, ඥාතියෙක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් හිත මිත්‍රයෙක් වෙන්න පුළුවන්. කවුරු හරි ඒ පරිසරයේදී අපිට මුණ ගැහෙන චරිත එක්ක ඒ සම්බන්ධතා එක්ක අපිට එන්න පුළුවන් ගමනක් තියෙනවා. හැබැයි එහෙම නොවි එන්න නම් අපි මාධ්‍ය ගැන හදාරලා ඉගෙනගෙන ඒ ගමන එන්න ඕනේ. හැබැයි මේ දෙකෙන් අමාරුම ගමන තමයි පළවෙනි ගමන. එහෙමද හිතන්නේ? නෑ නේ. ලේසිම ගමන පළවෙනි අවස්ථාව. ඒ කියන්නේ අපිට පෞල් පසුබිමක් තියෙනවා නම් පරිසරයක් තියෙනවා නම් අපිට ඒ අවස්ථාව ලබා ගන්න එක ටිකක් ලේසි. හැබැයි දෙවෙනි අවස්ථාව අමාරුයි. මොකද අපි ඉගෙනගෙන ඊට පස්සේ එතනින් ටිකෙන් ටික පරිස්සමෙන් එන්න ඕන ගමන. මට තෝරගන්න වෙන්නේ මේ දෙවෙනි ගමන. මේ දෙවෙනි අවස්ථාව මම ගන්නකොට මගේ පවුලේ පරිසරයක් නැහැ මාධ්‍ය සම්බන්ධයෙන් දැන ඇඳුනුම්කමක් නැහැ කාගේවත්. නමුත් මම මගේ ඉලක්කයට එන්න, මගේ හීනෙට එන්න, මගේ
ඒ පසුබිම හදාගන්න විදිහ මම හොයාගන්නවා. මෙතනදී මම හිතන්නේ මගේ තාත්තව මතක් කරන්න ඕනේ. ගැහැණියකට මේ තාත්තා කියන චරිතේ හරිම වැදගත්. අම්මා වගේම තාත්තා ඊට වැඩිය වැදගත් වෙනවා කියලා මම හිතනවා. මොකද අපි ගැහැණු හැටියට අපි එනකොට අපිට තියෙනුනේ ජීවිතයේ ආරක්ෂාවක්, මඟ පෙන්වීමක් මේ හැම දෙයක්ම තාත්තා කෙනෙක් ඇතුලේ තියෙනවා. මගේ තාත්තත් එහෙම කෙනෙක්. හැබැයි මගේ තාත්තා දැනගෙන හිටියේ නෑ මම මාධ්‍ය සම්බන්ධයෙන් කොහොමද ඉස්සරහට එන්නේ මාධ්‍ය ඉගෙන ගන්න මේ දේවල් දැනගෙන හිටියේ නෑ. එයා කෘෂිකර්ම නිලධාරියෙක් මහ පොළොව එක්ක හැප්පිච්ච ගොවියෝ එක්ක හැප්පිච්ච හැබැයි සමාජ අවබෝධයක් තිබුණු චරිතයක්. ඉතින් ඒක නිසා මම තාත්තත් එක්ක මේ ගමන හොයාගත්තා. හොයාගෙන මම කොළඹට එනවා. මම කොළඹට එනකොට විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ පාසල් උසස් පෙළ විභාග ලියලා ඉවර වුණාම ඉවර වෙච්ච ගමන්ම මට විශ්වවිද්‍යාලයකට යන්න තියෙන වරම් අහිමි වෙනකොට මම තෝරගන්නේ මොකද්ද කියන එක. මාධ්‍යයට අපි එන්නේ කොහොමද? අපි වගේ කෙනෙක් එන්නේ කොහොමද? දැන් අයෝමත්‍රක ඇතුලේ ඉන්න ගැහණුත් ඒ જાතියේ. හැබැයි කවදාවත් පසුබාන්නේ නැතුව, තව කෙනෙකුට යටත් වෙන්නේ නැතුව, තව කෙනෙක්ගේ අතකොළුවක් බවට පත් වෙන්නේ නැතුව මේ එන ගමන කොහොමද එන්නේ කියන එක. ඊට පස්සේ මම ඒ කාලේ පාසල් යන කාලෙත් මම පත්තර වලට ලියනවා, කවි ලියනවා, කෙටි කතා ලියනවා, ලිපි ලියනවා. ඒවා කාලයක් ගියාම පළ වෙනවා. මට එනවා හයියක් මට යමක් කරන්න පුළුවන් කියලා. ඊට පස්සේ මම තව දුරටත් අධ්‍යාපනය ලබන්න ඕනේ sannivedanaya පැත්තෙන් කියලා හිතලා මම විවෘත විශ්වවිද්‍යාලයටත් ඇතුළත් වෙනවා. ඊට පස්සේ මම දිවයින පත්තරයට ඇතුළත් වෙනවා. දිවයින පුවත්පතට මම එකතු වෙනවා. මම ඒකේ ප්‍රාදේශීය වාර්තාකාරණියක් බවට පත් වෙනවා. හැබැයි මට හම්බෙන්නේ කන්තලේ වාංඇල කියන ගමේ ඒ කාලෙදී ත්‍රස්තවාදී ප්‍රහාර ඒ අවටට එල්ල වෙන කාලෙක මම ඒ අභියෝගයත් බාර ගන්නවා. ඊට පස්සේ ඒ දිවයින පුවත්පතේ ඒ කාර්ය ඒ ක්‍රියාවලිය කරන අතරේ මම හිතනවා මම ගුවන් විදුලියට සම්බන්ධ වෙන්න ඕනේ කියලා. ඊට පස්සේ මම එතනත් අතාරින්නේ නැහැ. හැබැයි මතක තියාගන්න ඕන කාරණාව තමයි මම මේ සමාජයට මගේ කතාව කියන්නේ මේ හැම තැනකදීම මම පුළුවන් තරම් මගේ ගමන මම හදාගත්තේ මට උදව් කරන්න මිනිස්සු හිටියා, පිරිස හිටියා, මට මඟ පෙන්වන අය හිටියා. හැබැයි මම පරිස්සමෙන් ගමන ගියා. මම කිසිම කෙනෙක්ගේ පිටිපස්සෙන් ගිහිල්ලා ඉල්ලීම් කරලා මට මෙන්න මේ තනතුර දෙන්න, මට මෙන්න මේ හැකියාව තියෙනවා, මම මෙතෙන්ට යන්න ඕනේ කියලා මං ඉල්ලීම් කරලා නැහැ. මම හිතන්නේ මයුරි හැමදාම මාව අගය කරන්න හේතු වෙච්ච එක කාරණාවක් තමයි ඒ. ඊට පස්සේ මම දිවයින පත්තරෙන් ගුවන් විදුලියට සේන්දු වෙනවා. ගුවන් විදුලියෙත් මම බාහිර ශිල්පිනියක් හැටියට කටයුතු කරනවා. මට හම්බ වෙන මහාචාර්ය සුනන්ද මහේන්ද්‍රයන්ගේ යටතේ තව දුරටත් ඉගෙන ගන්න, ගුරුහරුකම් ලබන්න. 1997 වසරේදී මම ස්වර්ණවාහිනියට සම්බන්ධ වෙනවා. ඒත් මම අයදුම් පත්‍රයක් දාලා මේ හැම තැනකටම මම සම්බන්ධ වෙන්නේ දැන ඇඳුරුම්කම් මත නෙමෙයි, අයදුම් පත්‍ර දාලා මට සම්මුඛ සාකච්ඡාවලට එන්න කියලා. ඒ සම්මුඛ සාකච්ඡාවලට මම මුහුණ දීලා ඒ වයින් මම තේරිච්ච සේවකයන් හැටියට තමයි මේ ආයතන සියල්ලකම මම වැඩ කළේ මාධ්‍ය ආයතනවල. මම ස්වර්ණවාහිනියට ඇවිල්ලා ස්වර්ණවාහිනියේ මම පුහුණු වීම කරනවා. මෙතන ඉන්නවා සමන් අයියා, සමන් නතාව දෙහෙට්ටි මහත්මයා. එතුමා අපිට පුහුණු වීම කරපු සාක්ෂිකාරුවේ අපි බොහොම සුළු පිරිසක් ඒ ස්ථානයේදී ස්වර්ණවාහිනී ආයතනයේ බඳවගෙන පුහුණු වීම කරලා 1997 ඉඳලා අවුරුදු 8ක් මම ස්වර්ණවාහිනියේ වැඩ කරා. ඒ වැඩ කරලා මම එක අවස්ථාවකදී මම තීරණයක් ගන්නවා 2005 වසරේදී මම එතනින් අයින් වෙන්න ඕන කියලා. මෙන්න අයෝමත්‍ර වගේ මට මුහුණ දෙන්න වෙන තව අවස්ථාවක්. මම එතනින් යන්නේ අවුරුදු 8ක් වැඩ කරලා අවුරුදු 8ක කාලයක් ස්වර්ණවාහිනියට ලබා දීලා මට ඒ තීරණය ගන්න මයුරි විනාඩි 5ක්වත් ගියේ නැහැ. විනාඩි 5ක්වත් ගියේ නැහැ. අවුරුදු 8ක් කියන්නේ ලොකු කාලයක්. ඒ ලොකු කාලය ඇතුළත සමහර විට මම
අයන්න රූපවාහිනී අයන්න ඉගෙන ගත්ත තැන. හැබැයි මට එතන දාලා එන්න පොඩ්ඩක්වත් දුකක් හිතුන්නේ නැහැ. මොකද මම හිතුවා මම වගේ හැකියාවක් තියෙන කෙනෙකුට ආයතනයේ ප්‍රයෝජනයක් ගන්න බැයි නම් දන්නේ නැත්තම් මම රැඳිලා ඉන්න ඕනේ නැහැ කියලා. මම 2005 දිරණ ආයතනයට සම්බන්ධ වෙනකොට අඩුම තරමින් මම ඒකේ වැටුප ගැන ඇහුවේ නැහැ. මගේ තනතුර ගැන මම ඇහුවේ නැහැ. මට මොන වගේ අවස්ථාවන් ලැබෙනවද කියලා මම ඇහුවේ නැහැ. මම රිපෝටර් කෙනෙක් හැටියටද එතෙන්ට යන්නේ මම ඒකට ලෑස්ති වෙලා හිටියේ. ඒක විනාඩි 5යි මට ඒ තීරණය ගන්න පුළුවන් වුණේ. මට දිරණ ආයතනයෙන් කතා කරනවා. කතා කරාට පස්සේ මම ඉස්සෙල්ලාම මේ අවසරය ගත්තේ මගේ තාත්තගෙන් මම ඇහුවා මම යන්නද කියලා. තාත්තා යන්න කිව්වා. ඊට පස්සේ මම මගේ සැමියාගෙන් ඒ අවසරය ගත්තේ. එයාත් කිව්වා යන්න කියලා. ඊට පස්සේ මම මාධ්‍ය ජීවිතේ මම ගොඩක් ගරු කරන චරිතයක් හේම නලින් කරුණාරත්න. මම එතුමට විතරයි කතා කරලා ඇහුවේ. අද ජීවතුන් අතර නැති වුණා. මතක් කරන්න ඕනේ. මට මෙහෙම අවස්ථාවක් ලැබිලා තියෙනවා යන්නද කියලා. කිසිම ප්‍රශ්නයක් නැහැ. වසන්තිවාදයෙන් යන්න කාලේ හරි කියලා. අපි මෙන්න මේ විදියට කාන්තාවකට තීරණ ගන්න පුළුවන් නම් ඇත්තටම මම හිතන්නේ මේ අයෝමත්‍ර ගැහණු තමයි. මම හිතුවා නම් අවුරුදු 8ක් එතන හිටියා අපරාධේ මේ වගේ කාරණා ගැන හිතුවා නම් මම අද මේ තැන කතා කරන්නේත් නැහැ. හැබැයි මම ඒ තීරණය ගන්නකොට මගේ ජීවිතේ විශාල ව්‍යසනයන් ගොඩකට මම මුහුණ දීලා ඉවරයි. හැබැයි මම ඒව කඩා වැටීම් කියලා කියන්නේ නැහැ මයුරි. මොකද කඩා වැටුණා නම් මම අද මෙහෙම කතා කරන්නේත් නැහැ. ව්‍යසනයන් වලට එහෙම නැත්නම් සැඩ සුළං වලට අහු වුණා කියලා කිව්වොත් තමයි හරි. මොකද ඒ වෙනකොට 2000 වසරේදී මට පළවෙනි දරුවා මට හම්බ වෙන්නේ. උපත ලබන්නේ මගේ කුසෙන් මගේ පළවෙනි දරුවා පුතේ. එයා ඉපදෙන්නේ 2000 වසරේදී. එතකොට මම ස්වර්ණවාහිනී ආයතනයේ. ඒ ඉපදෙනකොට මම විශාල බලාපොරොත්තු ගොන්නක් එක්ක සති 40ක කාලයක් මේ දරු ගැබ දරාගෙන මම එතකොට වීඩියෝ සංස්කරණ ශිල්පිනියක් හැටියට ස්වර්ණවාහිනියේ කටයුතු කළේ. මම අවස්ථා ගණනාවක් තනතුරු ගණනාවක් පහු කරලා ඇතුළත වෙන්න පුළුවන් බොහෝ කටුක අත්දැකීම් වලට බොහොම අභියෝගාත්මකව මුණ දීලා මම හිටියේ වීඩියෝ සංස්කරණ අංශයේ එතකොට. හැබැයි 2000 අවුරුද්දේදී මගේ පුතා හම්බෙන මොහොතේදී මිය ගිහිල්ලා. බොහොම අවාසනාවන්ත තත්ත්වයක්. ජීවිතය අද හිටියනම් මට මෙතන ඉන්නවා ඒ જાතිය පුතාලා. විශේෂයෙන්ම මම උගන්වපු දරුවෙකුත් ඉන්නවා. මම හැමදාම මේගොල්ලෝ හම්බුනාම කියන්නේ පුතේ ඔයා මගේ පුතා ජීවතුන් අතර හිටියානම් මගේ වයසේ ඉන්නේ කියලා අනුපම. ඉතින් එහෙම මගේ පිරිමි දරුවා නැති වෙනවා. මේ පිරිමි දරුවා නැති වුණාට පස්සේ මම හිතුවනම් මගේ මුළු ජීවිතේම නෑ කියලා මට එතනින් එහාට යන්නත් බෑ. ඊට පස්සේ මම දෙවෙනි අවස්ථාවේදී මම සෑහෙන මගේ මානසික මට්ටම හදාගෙන මම 2005 දී දිරණ ආයතනයට එනකොට මගේ දියණිය දෙවෙනි දරුවා හම්බ වෙලා අවුරුද්දයි. 2004 දී මට දුවව හම්බ වෙන්නේ. දුවව හම්බ වෙලා හරියටම අවුරුද්දක් යනකොට තමයි මම දිරණ ආයතනයට එන්නේ. මම හරි කැමතියි අයෝමත්‍රයේ මෙන්න මේ කොටස හොරාගත්තු ටික මම කියලා ඉතුරු ටික කියන්න. මම බොහොම ඉක්මනින් මගේ කතාව අවසන් කරනවා. මේකේ තියෙනවා අයෝමත්‍ර පිටුව 21. මම ආස වුණේ දැක්ක වෙලේ ඉඳලම බොරුවට දෙකට ඇඹරුනේ නැති එයාගේ ලස්සන ඍජු ගෑනුකමට. එයාගේ කිසි බොරුවක් නැහැ. මට පෙනුනේ එච්චරයි. මට මාව පේන්නේ එහෙම. මම මාව දකින්නේ එහෙම. මම විශ්වාස කරන්නේ මාව. මගේ දියණිය හම්බුණාට පස්සේ හරියට මාස 3ේදී මම දැනගන්නවා ඒක මමමයි ඇත්තටම දැනගන්නේ. මම මේ පණිවිඩයේ මේ කතාව මම ස්තුතිවන්ත වෙනවා මයුරිට. මගේ කතාව කියන්න ඉඩ දුන්නට මේක හරි සාපේක්ෂයි. මොකද කෙනෙකුට මගේ කතාව වැදගත් වෙන්නත් පුළුවන්, නොවැදගත් වෙන්නත් පුළුවන්. මොකද මම හිතනවා මගේ කතාව මට ප්‍රයෝජනවත් කියලා. ඔබ හිතන්නේ ඔබේ කතාව
ඔබට ප්‍රයෝජනවත් කියලා. මොකද අපි හැම කෙනෙක් ඇතුළෙම කතාවක් තියෙනවා. එතකොට මගේ කතාවේදී මගේ දුවට මාස 3ේදී මම දැනගන්නවා එයාගේ ඇඟේ තියෙන ස්වභාවයේ වෙනසක්. හැබැයි වෛද්‍යවරුවත් මේ ස්වභාවය මම කිව්වහම පිළිගන්නේ නැහැ. නෑ කිසි ප්‍රශ්නයක් නැහැ දරුවට. මේ හොඳට ඉන්නවා. මේ මහතට ඉන්නවා. හොඳට කාලා මේ දරුවා පෝෂණය වෙලා ඉන්න නිසා මාස 3ේදී මම හොඳට මව්කිරි ටික දුන්නා. මම මගේ ආයතනයෙන් වැඩිපුර මම නිවාඩු අරගෙන මම දරුවව හොඳට රැක බලා ගත්තා. මාස 5ේදී තමයි වෛද්‍යවරු තීරණය කරන්නේ මගේ දියණිය රෝගී තත්වයක ඉන්නේ කියලා. ඊට පස්සේ එතන ඉඳලම මම රිචුආරියා ළමාරුවලින් විශේෂඥ වෛද්‍යවරු ගණනාවක් මම හිතනවා මම හරිම වාසනාවන්තයි. එකක් මම මාධ්‍ය වේදිනියක් වීම මට ගොඩක් උදව් කරා වෛද්‍යවරු දැනටත් එහෙමයි. මගේ දරුවා සම්පූර්ණයෙන්ම පරීක්ෂණයකට භාජනය කළා මොකද්ද මේ ඇති වෙලා තියෙන තත්වය කියලා. සමහර විට මෙතන ඉන්න පිරිස් දන්නව ඇති ඔටිසම් කියන තත්වය මොකද්ද කියන එක. එතකොට දරුවා ඔටිසම් රේන්ජ් එකේ ඉන්නවා. එහෙම නැත්නම් ඔටිසම් තත්වයක ඉන්නවා. ඒ තත්වයේ ස්වභාවය මට හඳුන්වලා දුන්නා කියලා දුන්නා. ඒත් එක්කම මට වෛද්‍යවරුකව තවත් රෝග තත්වයන් දෙකක්. ඒ තමයි CP කියන තත්වය සහ මයෝපති කියන තත්වය. cerebral palsy කියන තත්වය සහ මයෝපති කියන තත්වය. එතකොට ඒවා එන්නේ ජාන වලින් කියන එකත් මට වෛද්‍යවරු පැහැදිලි කරලා දුන්නා. ඒ රෝග තත්වයන් තුන තුල කෙනෙකුට වෙන්න පුළුවන් මොන වගේ තත්වයක්ද අනාගතයේ මේ දරුවා ලොකු මහත් වෙනකොට කොච්චර කල් ජීවත් වෙන්න පුළුවන්ද කියන මේ සියලු කාරණා ටික මට වෛද්‍යවරු බොහොම පැහැදිලිව කියලා දුන්නා මට මගේ සැමියාට. හැබැයි මගේ ඥාතීන් නම් කඩාගෙන වැටුණා. මොකද්ද මේ උනේ කියලා. අදටත් එහෙම තමයි. මම හිතන්නේ මම ජීවිතේ පියවරෙන් පියවර මට ඒක දැනෙච්ච මොහොතේ මම ඒව දැනගත්ත මොහොතේ මම යම්කිසි විදියක පසුබෑමකට ලක් වුණා මොකද්ද මට මේ උනේ කියන එක. නමුත් මම හිතනවා ක්‍රමක්‍රමයෙන් මම මේ තත්වයන් හඳුනාගත්තා. ඊට පස්සේ ලොකු කාලයක් අපි වැය කරා මගේ දරුවගේ ප්‍රතිකාරවලට. හැබැයි යාව නැගිට්ටවලා ඇවිද්දවලා එයාගේ වැඩ කටයුතු කරන මට්ටමට අවුරුදු 10 යනකොට මම අරගෙන ආවා. මම ධර්ණි පුවත්පතට ඒ අවුරුදු 10 කාලේ වෙන තුරුම මම මේ කතාවත් ලිව්වා. මොකද ඒක ඉල්ලීමක් කරා වර්ණිය මුණුගම මහත්මියක ලියන්න කියන එක. මම ඒ කතා මාලාවම ලිව්වා. අදටත් මට හම්බ වෙනවා ඒ කතා කියවපු කාන්තාව. ඊට පස්සේ අවුරුදු 10න් පස්සේ නැවත වතාවක් අර මට මුලින්ම වෛද්‍යවරු කිව්වා වගේම එයාගේ ශාරීරික සුවතාවය ක්‍රමයෙන් ගිලිලා යන්න පටන් ගත්තා. අද මට ඉන්නේ අවුරුදු 22ක බොහොම ලස්සන දුවේ. හරිම ලස්සනයි. රෝස මලක් වගේ දුවේ. හැබැයි මම අද වෙනකොට මම මගේ දියණියව ඉතාම හොඳින් රැක බලා ගන්නවා. ඒ විතරක් නෙමෙයි මම අද ලංකාවේ ප්‍රධාන පෙළේ මාධ්‍ය ආයතනයක වගකීමක් දරනවා බොහොම සුවිශේෂී තනතුරක. හැබැයි මම ගෙදර සියලු දේවල් දරුවගේ වැඩ කටයුතු ඇතුළුව සියලු දේවල් මම කරනවා. ජීවිතේ බොහොම වෙහෙසකාරී. ඕනෑ තරම් අවස්ථා තියෙනවා ඒ වෙහෙසටපත් වෙන. හැබැයි මම හිතනවා මේක තමයි ජීවිතේ අපිට දීලා තියෙන අභියෝගය. මට දීලා තියෙන්නේ මේ අභියෝගය බාර ගන්න ඕනේ, බාර අරගෙන වැඩේ කරන්න ඕනේ කියලා. මං හිතන්නේ එහෙමයි. ඒක නිසා මම කවදාවත් මට අහිමි වෙන දේවල් වලදී ඒක මගේ රැකියාවේ වෙන්න පුළුවන්, මගේ ජීවිතේ වෙන්න පුළුවන්, මගේ දරුවා සම්බන්ධයෙන් වෙන්න පුළුවන් කිසිම තැනකදී මම දෙකට නැමුනේ නැහැ. ඒ නිසා තමයි මම කැමති මේ අයෝමත්‍ර කතාවේ මේක ජීවිතේ එක එක විදියට එක එක්කෙනාට මේ ප්‍රශ්න බලපාලා තියෙන්න පුළුවන්. මට තියෙන වෙන ප්‍රශ්නයක්, ඔබට තියෙන තව ප්‍රශ්නයක්. හැබැයි ප්‍රශ්න ඔක්කොම වෙන වෙනම වුණාට දැනෙන වේදනාවන් එක වෙන්න පුළුවන්. සතුටක් දැනෙනවා නම් ඒක එක විදියට වෙන්න පුළුවන්.
දුකක් දැනෙනවා නම් ඒක එක විදියට වෙන්න පුළුවන්. ප්‍රශ්න වෙනස් වෙන්න පුළුවන්. නමුත් මගේ ප්‍රශ්නේදී මම හිතන්නේ මං කවදාවත් මගේ ප්‍රශ්නවලදී දෙකට නැමුනේ නැහැ. මම දුක්ුනේ නැහැ. මං අද විශ්වාස කරනවා මම යම්කිසි වැඩ කොටසකුත් සමාජයට කරලා මගේ දරුවා සතුටින් තියලා මට පුළුවන් උපරිමයෙන් මම ජීවිතේ විශාල ජයග්‍රහණයක් ලැබුවා කියලා. හැබැයි ඒක තව කෙනෙකුට හිතෙන්න පුළුවන් මම ටීවී එකේ ඉන්න ප්‍රමාණයක් දැක්කහම මම තැන් වල ගිහිල්ලා මේ කරන වැඩ කොටසක් දැක්කහම මේ මිනිස්සයාට ගෙදර ඉඳලා දරුවා බලා ගන්න වෙලාවක් තියනවාද කියලා. හැබැයි ඒක දන්නේ ගෙදර අය. මම ගෙදර උයනවා පිහිනවද, ගෙදර දරුවා බලා ගන්නවද, ගෙදර දරුවාගේ වැඩ කටයුතු කරනවද කියන එක මම ඇසුරු කරන සමාජය දන්නවා. ඉතින් ඒක නිසා මම හිතන්නේ ගැහැණු විදිහට අපිට අනිත් මිනිස්සු කියන කරන දේවල් වැදගත් වෙන්නේ නැහැ. ගමන සාපේක්ෂයි. ඔබට හිතෙන්න පුළුවන් මම යන ගමන වැරදි කියලා. මට හිතෙන්න පුළුවන් මම යන ගමන හරි කියලා. ඉතින් ඒක නිසා මම මගේ ගමන ගියේ මම විශ්වාස කරනවා නිවැරදි ගමනක් කියලා. අහිමි වෙච්ච දේවල් ඒ අතරේ ඕනෑ තරම් තියෙනවා. හැබැයි ඒ කිසිම දෙයකට මම දුක් වෙලා නැහැ. මට අවුරුදු 52ක් වෙනකොට තමයි මම ශාස්ත්‍රපති විභාගයත් අවසන් කරේ. මොකද මට අධ්‍යාපන කටයුතු පවා මට කරගෙන යන්න හැකියාවක් ලැබුණේ නැහැ. මගේ දරුවගේ ඒ තියෙන තත්වයක් එක්ක. හැබැයි මම ඒවට දුක්ුනේ නැහැ. පසු කාලයකදී මම මගේ අධ්‍යාපන කටයුතු කළා. දැනුත් මම කරනවා. මම ඉදිරියටත් මගේ මතක ශක්තිය තියෙන තුරු මම ඉගෙන ගනි, පොත් කියවයි, දරුවා බලා ගනි, රැකියාව කරයි. මේ හැම දෙයක්ම මම කරගෙන යනවා. බොහොම සතුටින්. ඒක නිසා මම හිතන්නේ මේ ආපු ගමනේදී මයුරිට ඕන උනේ මේ කතාව සමාජගත කරන්න. හැබැයි මම ස්තුතිවන්ත වෙනවා මයුරි. මම මේක සමාජගත කරන්න බොහෝ උත්සාහ දරන ගැහැණියක්. මොකද හේතුව සමහර මිනිසුන්ගේ ප්‍රශ්න දිහා බැලුවාම මට හිතෙනවා මේව ප්‍රශ්නද කියලා. හැබැයි ඔබට ඔබේ ප්‍රශ්නය ප්‍රශ්නයක් තමයි. මගේ ප්‍රශ්නය සමහරවිට නොවැදගත් වෙන්න පුළුවන්. ඒ කොහොම වුණත් මම ගැහැණුන් විදිහට ගැහැණුන්ට කියන්නේ ගැහැණියක් හැටියට මම ගැහැණුන්ට කියන්නේ බොරුවට දෙකට ඇඹරෙන්න එපා. දෙකට ඇඹරුණා කියලා තුනට ඇඹරුණා කියලා අපේ ප්‍රශ්න වලට කවුරුවත් විසඳුම් අරගෙන ඉන්නේ නැහැ. ඒක නිසා අපි අපේ ගමන හරියට යන්න ඕනේ. අපි කවුද කියන එක දැනගෙන අපි ගැන විශ්වාසයෙන් යුතුව. ඒක නිසා මම නැවත වතාවක් අපේ කාන්තාව හැම කෙනෙක්ගෙම ඉල්ලන්නේ මොකද මයුරටත් ඕන උනේ මේ කතාව පවා මේ දේශන ටික පවා ගැහැණුන් යොදාගෙන කරන්න. ඒකටත් විශේෂත්වයක් තියෙන නිසා ඒකින්ද මම අවසානයේදී නැවත වතාවක් කියන්නේ මම ආස උනේ දැක්ක වෙලේ ඉඳලම බොරුවට දෙකට ඇඹරුනේ නැති යාගේ ලස්සන ඍජු ගෑනුකමට. එයාගේ කිසි බොරුවක් නැහැ. මේ කියනවා වගේම මමත් කැමතියි මේ ඉන්න ගෑනු කිසිම කෙනෙක් දෙකට ඇඹරෙන්නේ නැතුව තමන්ගේ ජීවිතේ ජයග්‍රහණය කරනවා නම්. බොහොම ස්තුතියි.